ඇත්තටම හරිම ලස්සනයි. අද ඔක්තෝබර් මාසේ 6 වෙනිදා. ඉතින් හැමෝම රැල්ලට යනවා වගේ අපිත් ආවා රැල්ලට. හෝටල් තැන්නේ මේ ලස්සන නෙළුම් මල් බලන්න. ඉතින් මේ සුන්දර පරිසරයේ තියෙන හෝටල් තැන්න බෝඩ් එක ගාවම හැබැයි අවාසනාවට කරුණ නම් මෙතන ඉඳන්ම අපිට බ්ලොක් එක තියෙනවද ගේට්ටුවද? ඔව් ගේට්ටුව. දැන් ගේට්ටුවෙන් හින්දා අවුලක් නැහැ. අපි ඉස්සරහට ගිහලා බලමු. එළුබල් මල් එක හිතුව තරම් ලේසි නෑ. ගේට්ටුව ගාව පොඩ්ඩක් බ්ලොක් කරලා තියෙන්නේ. කොහොම මේ අම්බල. හැබැයි මේ දිගටම අපිට මේ මල් බලන්න පුළුවන්. හරි හරි. පඩයින් ඉතින් මේ තමයි ලංකාවේ අපේ සුන්දරත්වය. අනිවාර්යෙන් මැරෙන කලින් මේවා ඇස් දෙකෙන් දකින්නම ඕනි දේවල්.
ඇවිල්ලාම බලන්න දවසක. අපි මේ දැන් හෝට් යන ජාතික වනෝද්‍යානය ඇතුලේ ගමන් කරන ගමන් ඉන්නේ. තාම නම් ගෝනු දිවියෝ නම් දකින්න හම්බුන්නේ නැහැ. නමුත් බලමු අපි වාසනාවක් තිබ්බොත් අපිට එයාලා බලා ගන්න පුළුවන් වෙයි. අපි යන මාර්ගය පේනවා එහා පැත්තෙන් ඔයාලට. ඉතින් යාළුවනේ කොහොමින් කොහොම හරි අපි පොඩ පොඩ්ඩ තැන්නේ පාකින් එක කිට්ටුවට ආවා. ඉතින් බලන්නකෝ ඔයාලම කොහොමද පාකින් එක පේන හැටි කියලා. ඉතින් යාළුවනේ කොහොමින් කොහොම හරි අපි පාකින් එකට නම් ආවා. හැබැයි පාකින් එක නම් පේන විදියට ෆුල්. ඉතින් මග වාහනේ නැවැත්තුවා එකම පැත්තක. මේ විදියට. අපි යමු පොඩි වැටයක් ගහලා එන්න ඕට් දැන්නේ. තාමත් කට්ටිය එන ගමන්. ජෙට් එකකුත් යනවා. පේනවද දන්නේ නැහැ. ඊළඟ බලමු. දෙකම අරන් එන එකක් කරේ ගහගෙන යන්නේ. ඕමෙ. ini nilumal wari itu di dia ada kamu karena itu mungkin sudah seperti katanya ඉතින් මේ ආවෝයි හරි ලස්සන වදනක් දැක්ක අලේ තුන් දඩේ. මෙතන තියෙනවා එදා හෝට් තැන්නේ ඌ වලාකුළු අනන්තරයේ හා තුන භූමි අලිය ඇතු යවසුනා. නෙළු මල් වාරයට නෙළු මල් කෑමට කඳු මුදුනට තරණය කරන අලි ගැන 1800 ගණන් වල ලියුණු පොත්වල අපූර්වට සඳහන්. ඒත් අවාසනාවකට දැන් ඒ කට්ටිය අරන් සමග. මෙන්න මේ බෝඩ් එකෙත් අපිට නෙළු මල් ගැන 2018 දී සඳහන් කරපු එකක්. හරි ලස්සනට පේනවා. ඉතින් නෙළු මල් වාරේ අද විතරක් නෙවෙයි. පොඩ කාලෙක දැන් තිබිලා තියෙනවා. අද ඉතාමත් ජනප්‍රිය වුණාට.
ඉතින් මෙතනට අවම තවත් නිලුම් මල් ගැන සඳහන් පත්තරයක විස්තරයක් තියෙනවා 2018 දෙවෙනි පත්තරේ නොවැම්බර් 11 වෙනිදා නිලුම් මල් ගැන සඳහනක් තියෙනවා. පුළුවන් නම් හොයාගෙන බලන්න. ඉතින් අපි ෆෝන් තැන්නට ඇතුළු වෙන්න යන්නේ. මෙන්න මෙහෙම. පිය සටහන් පමණක් තබා එන්න. කිරිගල් පුත්ත කියන තැනට මෙතෙන් යන්න පුළුවන්. ඉතින් හෝර්න් තැන්නට ඇතුළු වෙන්න තියෙන්නේ වෙන්න මේ වගේ තැනක. යාළුවෙක් ඉන්නවා. අපිට ඉස්සෙල්ලාම හම්බුණ යාළුවා. ඔබලා ගන්නන් දෙන්න එක්කේ. ඔන්න ඉතින් අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන ජල දහර සීතල හොට්න් තැන්නේ. මහරත් මල් ගහක් තියෙනවා. හැබැයි මල් නම් නැහැ. ඒත් මම දැක්ක තැනින් තැන මල් තියෙනවා එන පාරේ. බලමු අපිට මලක් හම්බ වෙයිද කියලා. ඉතින් ළමයි අපිට මෙච්චර වෙලාවක් හම්බුනේ මෙන්න මේ වගේ දම් පාටට හුරු නෙළු මල්. හැබැයි මම දැන් ඔයාලට පෙන්වන්නේ ලස්සන දෙයක්. මම හිතනවා මේකත් ඒ වර්ගයේම තමයි කියලා. බලන්නකො. එයාලගේ පාට සුදු පාටයි. මට නම් හොඳටම දැනෙනවා මීමැස්සොන්ගේ හඬ. මේ මල් වල පැණි ගන්න එන මීමැස්සෝ. ඉතින් මේ බලන්න මේ සුදු පාට මල්. ඔන්න ගන්න මීමැස්සෝ. මල ඇතුළටම ගිහිල්ලා යා. ඉතින් පාට දෙකේම නෙළුම සුදු පාට දම් පාට. අපි කට්ටිය නෙළු මල් බල බල හිමින් ආවා. මගේ ඉස්සරහින් ලස්සන view point එකක් තියෙනවා. ඔහොම නෙළු මල් පිපිලා ඉස්සෙන් තනිකරම මීදුම ගලලා තියෙන්නේ. ලෝකාන්තයෙන් පල්ලෙහා මං හිතන්නේ හද නම් පෙනේ කියලා.
අපි ගිහලා බලමු. මීදුමෙන් පිරලා තියෙන්නේ. ඔයාලට පේනවා මීදුම ගලාගෙන එනවා. මීදුමෙන් කන්ද වහගන්න ඔයාලට පේනවා. අපි එතනට ගිහිල්ලා මේ ෆීලින් එක ගමු. මේ ටික තමයි මම ඕන දෙන්න යන්න ආසම කැලේ. ඊට අපහසු කැලේ තමයි ගහලා තියෙන්නේ. නමුත් දැන් නම් පාර හැදිලා තියෙන්නේ. බලන්න ලස්සන. අවුරුදු කිහිපයකට කලින් අවුරුදු 10කට විතර කලින් එනකොට මෙන්න මේ ගල් මෙන්න මේ විදිහටමයි තිබ්බේ කල් වලින් පැන පැන යන්න තිබ්බේ. හරිම නියමයි. දැන් නම් කට්ටිය ඇවිල්ලා ඊළඟ පාර හැදිලා. බලන්නකො නෙළු මල් වල ලස්සන. නෙළු මල් අතරින් ලෝකාන්තයට. හැබැයි මං කිව්වා වගේම අද මීදුමින් පිරලා තියෙන්නේ. ගිහිල්ලා බලමු පොයින්ට් එක ගාවට. අපි වාසනාවන්තයි. ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් අපිට සමනලෝය පැත්ත. මීදුම ගලාගෙන යනවා තියෙන්නේ. එහෙ වැහිලා දැන් මේ පේන්නේ. යන්නේ? හිරු ටිකක් ගහලා දෙන්න හරි තමයි. කොහෙද හිරු යන්නේ? එතන? ඔන්න. අනේ එන්නේ. මොනවා බිස්කට් එකක් නෑ නේද? මෙතනින්ද බලන්න. ඔච්චර ඔතනින් යන්න දෙන්න. ඔතනින් හරියන්න දෙන්න. ඉතින් ලෝකාන්තේ පහු කරලා ඔන්න අපි යනවා දැන් බේකර්ස් සෙල්ලේ බලාගෙන. ලෝකාන්තේ මෙන්න මේ විදිහේ ලස්සන view එකක් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මං කියන්නේ ලංකාවේ ඉපදිලා මේ ලස්සන බලන්න නැතුව මැරෙන්න නම් එපා. ඇත්තටම අද හෙට බැරුණත් කවදා හරි දවසක එන්න. නෙළු මල් හැමතැනම තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු අපි තව මොනවද දකින්න හම්බෙන්නේ කියලා. ඉතින් අපි නෙළු මල් මැදින් යනවා බේකර්ස් ඇල්ල ගාවට. ඉතින් ලෝක වීකෙන්ඩ් එකක හින්දා කට්ටිය ටිකක් වැඩි. අපි ගිහිල්ලා බලමු. මේ හැමතැනම නෙළු මල්.
ඉතින් දැන් අපි ගොඩක්ම ආසන්නට ඇවිල්ලා ඉන්නේ බේකර්ස් හැල්ලේ. ලස්සන මීවන ගහක් තියෙනවා. මේ හැමතැනකම ඔයාලට දකින්න පුළුවන් නෙළුමක්. යන්න තියෙන පාර නම් හරිම කෙටි පාරක්. ඔයාලට බලා ගන්න පුළුවන් ඇල්ල පල්ලෙහාටම තියෙනවා. හරිම ලස්සනයි. ටික දෙනෙක් පල්ලෙහාට ගිහිලා තියෙනවා. මෙන්න මෙහෙමයි බේකර්ස් හැල්ල අපිට පේන්න තියෙන්නේ. ඇල්ලෙන් මෙතන පින්න අපේ ඇකට වැටෙනවා කෙලින්ම. හරි ඉස්සරහට යනවා. මේ හරියට වඩ බලන්න පුළුවන් නෙළුමක්. ඉතින් නෙළුම් බලලා බේකර්ස් හැල්ල බලලා හොටන් තැන ඉඳන් අපි අපහු යමු. අනිවාර්යෙන් කියන්න තියෙන්නේ දවසක ඉන්න මේ ලස්සන බලලම යන්න. ආයෙ දවසක හමු. ඉතින් යාළුවනේ අපි දැන් නෙළුම් මල් බලලා වර්සෙන්ඩ් දෙක බලලා බේකර්ස් හැල්ල බලලා ඉවර වෙලා අපහු යන ගමන් ඉන්නේ. වෙහි කලුවකුත් වෙනවා මේ පැත්තෙන්. ප්‍රොජෙක්ට් වහි කියලා හිතනවා. මේ වීඩියෝ එක ඔයාලා දැක්ක වගේ මේ ලස්සන බලන්න අනිවාර්යෙන් එන්න. නෙළුම් මල් නැති කාලෙක උනත් මේ ලස්සන ඒ විදිහමයි. අනිවාර්යෙන් ඇවිල්ලා අපි මේ ලංකාවේ ලස්සන බලලම යන්න. ඒ වගේමයි ඉස්සලා කිව්වාගේ පියසරහන් විතරක් තියලා යන්න. අමතක නොකර channel එක subscribe කරන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු. යාළුවනේ හොටන් තැන එනකොට අපි හරි ලස්සන දෙයක් දැක්කා. ප්‍රධාන පාර අයිනෙම ඔයාලා යනකොට අන්න තියෙනවා බඩු. ඉන්න කැමරාව මාරු කරලා පෙන්නන්න. මේ වගේ පරිසරයක මේ වගේ දෙයක් දකින්න කියන්නේත් මාර පුදුමයක්. මේ ඇවිල්ලා අතම මීමැස්සු జాතියක් වෙන්න ඕනි. මෙතන කී දෙනෙක් යන්නේ නැද්ද මේ දේනොත් එක? ඔයාලා ඇත්තටම පරිසරයත් එක්ක ඉන්නවනම් මේ වගේ දේවල් ඕන තරම් වඩ මේ ප්‍රධාන පාරට අයිනෙම දැක ගන්න පුළුවන්. යාළුවනේ දැන් වෙලාව 1:00මාරයි. ඉතින් උදේ එනකොට තිබ්බ ට්‍රැෆික් එක ඔයාලා දැක්කා. දැන් මෙන්න මෙච්චරක් වෙනකන් වාහන ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේක ලොං වීකෙන්ඩ් එකක් හින්දා. ඉතින් මං උනත් කැමති ඔයාලට කියන්න එනවා නම් උදෙන් එන්න පුළුවන් තරම් උදෙන් එන්න. මොකද හවස් වරුව කියනකොට මෙහෙට වැස්ස එන්න පුළුවන්. ඉතින් වැස්ස වෙලාවට යන්න එන්නත් ටිකක් අමාරුයි. ඉතින් හොඳම දේ තමයි එනවා නම් උදේ කාලෙක එන්න.